ඔයාට අවධානය එක දිගට තියාගෙන පාඩම් කරන්න බැරිද? නැත්තං වැඩ කල් දානවද? ඔළුව අවුල් වෙලා වගේද? හිතට බරක් වෙහෙසක් දැනෙනවද? හරි. එහෙනම් ඔයා ඇවිත් ඉන්නේ හරිම තැනට. මම අද ඔයාලට ඒකට විසඳුමක් දෙන්නම්. ඔයාලට ඇත්තටම මේ හැඟීම දැන්නු පළවෙනි වතාව මේක නෙමෙයි නේද? ඒ හැම වතාවකම ඔයා කොච්චර ඊළඟ දවස් ඉඳන් වැඩ කරනවා කියලා හිතාගත්තා ඔයාට ඒක කරගන්න බැරි වුණා නේද? එහෙනම් අද ඉඳන් 888 මොඩරේට් රූල් එක පාවිච්චි කරන්න. මේ ක්‍රමේදී අපිට දවසකට විනාඩි 8 කොටස් 3ක් ඕන වෙනවා. ඒ කියන්නේ විනාඩි 24ක්. පළවෙනි විනාඩි 8. නිදාගන්න කලින් විනාඩි 8ක් පැය කළා කරපු වැඩ කටුවට සටහන් කරගන්න. ඔයා දවසේ කරන්න හිතන් හිටපු වැඩයි කරගන්න පුළුවන් වුණ වැඩයි සංසන්දනය කරන්න. ඒක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඔයා හිතපු දේවල් කරගන්න පුළුවන් හෝ බැරි වෙන්න පුළුවන්. ඒත් මේකෙන් ඔයාට ඒ දවස ඔයාගේ අතින් වුණ අඩුපාඩු අඳුරගන්න ලොකු උදව්වක් වෙනවා. ඒකෙන් ඔයාට ඊළඟ දවසේ ඉඳන් ඒ අඩුපාඩු මඟ හරවාගෙන ඔයාගේ පාඩම් වැඩ ටික කරගන්න ලොකු උදව්වක් වෙනවා. දෙවැනි විනාඩි 8. ඊළඟ දවස ප්ලෑන් කරන්න. හෙට පාඩම් කරන්න ඕන දේවල්, කවර් කරන්න ඕන ලෙසන්ස් නෝට් කරගන්න. කීයට කරන්න ඕන කියලත් දානවනම් ගොඩක් හොඳයි. මේකෙන් ඔයාට ඊළඟ දවසේ කරන්න ඕන මොනවද කියලා හිත ඔයාගේ ටයිම් එක වේස් කරගන්න ඕන වෙන්නේ නැති නිසා ඔයාගේ ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් මානසික පීඩනය ගොඩක් අඩු වෙනවා. ටික දවසක් මේ විදිහට කරද්දි ඔයාගේ වැඩ කල් දාන පුරුද්ද නැත්තරම නැති වෙලා යාවි. තුන්වෙනි විනාඩි 8. තුන්වෙනි විනාඩි 8 අපි විනාඩි 5ක් සහ විනාඩි 3ක් විදිහට බෙදා ගන්නවා. මේකේ මුල් විනාඩි 5ේදී අපි කරන්න ඕනේ අපි හෙට අඳින්න ඕන ඇඳුම්, පාඩම් කරන්න ඕන පොත්පත් ලෑස්ති කරගන්න එක. ඊළඟ විනාඩි 3ේදී හෙට දවසේ අපි වැඩ කරන්නේ කොහොමද කියන එක අපි ඇස් දෙක පියාගෙන ඉතින් මවා ගන්න ඕනේ. මෙහෙම කරන එකෙන් ඔයාගේ යටිසිත අවදි වෙන විදිය ඔයාට හිතා ගන්න බැරි වෙයි. මේ විදිහට සතියක් කරලා බලන්න. ඔයාටම ඔයාගේ වෙනස තේරෙයි. හොඳ ප්‍රතිඵලයක් මේකෙන් ගන්න ඕන නම් මේක හොඳට මතක තියාගන්න. මේ ක්‍රමය පාවිච්චි කළා ඉවර වුණාට පස්සේ වෙන මුකුත් නොකර නිදාගන්න යන්න.